ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවද පළ කළේ මෙවන් අදහසක්. ටයිල්ස් බාත්වෑ සහ උපාංග සඳහා 55% දක්වා විශේෂ වට්ටම්. නිෂ්පාදන පිරිවැයට සමාගාමීව අලෙවි කිරීමේදී මිලක් හම්බෙන්නේ නැහැ අස්වනු වලට. ඒ නිසා ඒක බරපතල ඛේදවාචකයක්. මේ වෙලාවේ ආණ්ඩුව කළ යුත්තේ අඩුම ගානේ මේ ඉන්ධන මිලෙන් හරි සහනයක් දෙන එක දෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම අසාධාරණ ක්‍රියාවලියක්. මේ ඉන්ධන මිල ඉහළ යෑම ඉතාමත් අතිවිශාල මුදලකින් රුපියල් 80ක් 90ක් මේවා කියන්නේ ලීටරයකින්. එතකොට ආණ්ඩුව අයුතු ලාභයක් උපයලා තියෙනවා. මහා භාණ්ඩාගාරය හෝ වේවා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව මේකෙන් අර අතීතයේ වෙච්ච පාඩු පියව ගන්න ඔක්කොම සමදානියන් එකදා වැහි වලා වාගේ තමයි මේ පාර කෙලිය ඩීසල් වලටයි පෙට්‍රල් වලටයි මේක අයිතුලාභයක් මහදවාලේ රාජ්‍ය තාන්ත්‍රිකව ඉන්ධන වලින් කරපු කොල්ලයක් අයිතුලාභයක්